අපි අර කලින් කතා කරානේ කැරට් සම්බන්ධව. ඒතකොට කැරට් අමුයෙන් කෑවහමද ගුණ උයලා කෑවහමද? අපි ඒක ගැන කතා කරා. කැරට් අමුයෙන් කාලා ගුණ නැහැ. කැරට් කන්න ඕනේ උයලා. මොකද කැරට් එකට ඒ කැරට් කියන නම හැදිලා තියෙන එක කැරොටින් කියන රසායන ද්‍රව්‍ය නිසා. ඒ කැරොටින් රසායන ද්‍රව්‍ය නිසා තමයි කැරට් එක තැඹිලි පාටක් ඇවිල්ලා තියෙන්නේ. අපි ගැන කතා කරානේ. එතකොට ඒක ගුණ තියෙන්නේ ඉව්වට පස්සේ. ඒ කැරටින් එක ඇඟට උරා ගන්න පුළුවන් විදිහට හැදෙන්නේ ඉව්වට පස්සේ. දිය වෙලා, මෙල්ට් වෙලා. සොදුලුණු එක අපි මේක අමුයෙන් කන තරමට හොඳයි. උයලා කනවට වඩා. ඉතින් එකට එක වෙනස්. ඔයගේ ආහාර ගැන අපි අන්න ඒ වගේ දැනගන්න ඕනේ. අපි මේකට කොහොමද කන්නේ මේක? එතකොට එක විදිහට ප්‍රතික්‍රියා කරන ආකාරය දැනගත්තාම හරි ලස්සන එක ෂොක්. මේකේ අභ්‍යන්තරය මොනවද තියෙන්නේ? මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණේ ඉතින් මට පුළුවන් විදිහට මම ඔය කට්ටියට දැනුවත් කරනවා. ඒක ඒ දේවල් ඇත්තෙන්ම හරි ආසයි ඉගෙන ගන්න. මොකද අපි නිකම්ම එතකොට කෑමක් ගිහිල්ලා හදන්නේ නැහැ නේ. අපි එතකොට ඒක දැනගෙනයි අපි කෑම හදන්නේ. ඉතින් ඒ වගේ දෙයක් හරි විදිහට අපි දැනගත්තට පස්සේ හරි ආසයි ඒකේ. ඒ වගේ තමයි මම හැම ආහාර කොටසකටම අදවලු මම හැම දෙයක්ම ඒකේ කියලා දෙනවා කට්ටියට. කලින් මඤ්ඤොක ගැන කතා කරා. ඒ වගේ දේවල් සෑහෙන අපි